අම්මා කෙනෙක් කිව්වහම දරුවන්ගේ සතුට වෙනුවෙන් දරුවන්ගේ ඒ සතුට උදෙසා ඕන කැපකිරීමක් කරනවානේ. අපේ දරුවෝ විතරයි උඩින් ඉන්න ඕන කියලා හිතාගෙන තව දරුවෙක් ඒක අභිබවා යනවනම් ඌට ගහලා දාන්න ඕන කියලා. ඒතර වසින් චාද්වින් කියන්නේ ආරුණ්‍යයේ හිටපු ලස්සන කොල්ලෙක්. තව ඉන්නවා අවලස්සනේ තුන් දෙනෙක්. ඌටත් රගර් පිස්සුව ගහනවා. උන් තුන් දෙනාගේ පකුන් වලට බය නැතුව ඍජුවම වැඩ කරපු කෙනෙක් තමයි තාජුදීන්. වසීම් තාජුදීන් තමයි දක්ෂතම ක්‍රීඩකයා. නාවික හමුදාව සහ හැවුලොක් තරගයේ අතර. තාජුදීන්ගේ ජීවිතයේ තීරණාත්මක තරගයේ බවට පත්වන්නේ. තම දරුවන්ට තමාගේ සුරතින් ජයග්‍රහී කුසලානේ දෙන්නාව ශිරන්තිගේ සියලු බලාපොරොත්තු කඩ වෙනවා. කිසිදු දිනක රාජපක්ෂ පුත්‍රයන් හිස නොනැමූ 26 හැවිරිදි අතිදක්ෂ රගර් ක්‍රීඩකයා ඉලාට කඩා දත් උගුල්ලා ලිංගය තලා මරා දමනවා. වසීම් තාජුදීන් පස්ස පෙන්නුවා කියලා ආරංචිය තියෙනවා වේදිකාව පැත්තේ. මේ අන්න බලන්නකො මූ රගර් වලින් කෙලිය විතරක් නෙමෙයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් කෙලලා. අයිබෝන් කොහමද ඉතින්? සැපෙන් සතුටින් ඇතයි සිත විනේ. හැමදාම ඔයගොල්ලෝ වැඩසටහන බලන්නේ ක්ලාසික් සුදා ස්ටුඩියෝ එකෙන්. හැමදාම කියන්නේ වැඩසටහන ආරම්භයේම ඔබ ජීවත් වීමේ කලාව හඳුනගන්න. ජීවත් වෙනවා කියන්නේ සතුටින් ජීවත් වෙන එක තමයි ජීවත් වීම කියලා කියන්නේ. දුක්ඛ දෝමනස්යන් අපිට එනවා තමයි. නමුත් ඒවා හරියට ඒවාට මුහුණ දීලා සතුටින් ජීවත් වෙන්න සුදුසු පරිසරය හදාගත්තාම අපිට මේ කෙටි ගමනේදී මේ ජීවිත ගමනේ හරි කෙටි අපි මැරෙනව බව දන්නවා. ඒ මැරෙන දවසට අපිට සතුටින්ම අවසන් හුස්ම පොද වායු තලයට මුදා හැරිය හැකියි. ඉතින් සමහරු සතුට හොයන්න කියලා වැරදි වැඩ කරාම ඒ සතුට අවසානයේ දුක්ඛ දෝමනස්යන් වලට මුහුණ දීලා විඳෝලා තමයි මැරෙන්න වෙන්නේ. ඒ එහෙම තමයි මේ අපේ මේ මෑත කාලේ ඉතිහාසයේ චරිත දිහා බැලුවාම ඔවුන් සතුට සහ බලය හොයාගන්න ගිහිල්ලා අවසානයේ ඛේදවාචකයන්ට මුහුණ දීපු අය ඉන්නවා, මුහුණ දෙමින් ඉන්න අය ඉන්නවා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කිව්වහම දරුවන්ගේ සතුට වෙනුවෙන් දරුවන්ගේ ඒ සතුට උදෙසා ඕන කැපකිරීමක් කරනවානේ නේද? හැබැයි එහෙම කියලා දරුවන්ගේ සතුට වෙනුවෙන් දරුවන්ගේ බල පරාක්‍රමය වෙනුවෙන් අම්මා කෙනෙකුට පුළුවන්ද දරුවන්ට එගේන්ස් වෙන දරුවන්ට තරගකාරීත්වයක ඉන්න අපේ දරුවෝ විතරයි උඩින් ඉන්න ඕන කියලා හිතාගෙන තව දරුවෙක් ඒක අභිබවා යනවනම් ඌට ගහලා දාන්න ඕන කියලා. එහෙම සිතුවිල්ලක් එන්න පුළුවන්ද අම්මා කෙනෙකුට? එහෙම ආපු අවස්ථාවක් තමයි මේ දවස්වල කරලියට ඇවිල්ලා තියෙන්නේ. වසීම් තාජුදීන් ඝාතනයට මුල් වෙන්නේ ඇයි කියලා ඔයගොල්ලන්ට දැන් එක එක චිත්‍ර මැවෙනවා, එක එක කතන්දර ඇහෙනවා නේ. ඒතකොට වසීම් තාජුදීන් කියන්නේ දක්ෂ අති දක්ෂ රග්බි ක්‍රීඩකයෙක්, තාරුණ්‍යයේ හිටපු ලස්සන කොල්ලෙක්. එතකොට මේ ලස්සන කොල්ලෝ අතර තව ඉන්නවා අවලස්සනේ තුන් දෙනෙක්. නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, චිචි. පද්දුගේ නම් මතකත් නැහැ. ය චිචිනේ නේ. ඔය තුන් දෙනා උන්ටත් රගර් පිස්සුව ගහනවා. ඒ රගර් පිස්සුව නිකන් නෙමෙයි ගහන්නේ, රාජ ඌස්නෙත් එක්ක තමයි රගර් පිස්සුව ගහන්නේ මුන් තුන් දෙනාට. අවලමෝ තුන් දෙනාට අවලමේ එදිමින් උන්ට ඕන කරනවා ශ්‍රී ලංකාවේ රගර් කිව්වොත් රාජපක්ෂ පුත්තු ටික විතරයි එතන ඉන්න ඕනේ. උන් තමයි කැප්ටන්ලා හැම ටීම් එකක්ම උන්ට පල්ලෙහාන් ඉන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් කොල්ලෝ කාලේ ජවයක් තියෙන කාලේ සාමාන්‍යයෙන් කොල්ලෝ කැමති නැහැනේ සමහරව පකුන් දාන උන්ට. සාමාන්‍ය වචනින් කිව්වොත් නේ ඒ මුන් තුන් දෙනාගේ පකුන් වලට බය නැතුව ඍජුවම වැඩ කරපු කෙනෙක් තමයි තාජුදීන්. එතකොට එදා ඉඳලම ඒ ඍජුභාවයේ තාජුදීන් ගාව තිබ්බා. ඒක මුන් තුන් දෙනාට ඇල්ලුවේ නැහැ. මුන් තුන් දෙනා නිරන්තරයෙන් බැලුවේ තාජුදීන් කියන Tamanට අභියෝගයක් වෙන තාජුදීන්ව නිශ්ශබ්ද කරන්න. ගන්න පුළුවන් හැම තීන්දුව තීරණයක්ම ගත්තා. එතකොට නාවික හමුදාවට හොරපාරේ ගිය යෝෂිත හොර නාවිකයා තාත්තාගේ අනුභවයෙන් තියෙන සුදුසුකම් වෙනස් කරලා ක්‍රියාපටිපාටි වෙනස් කර නාවික හමුදාවට බැඳෙනවා. එතකොට රගර් ටීම් එකේ ඉන්නවා මහ එකා හැටියට කවුද? යෝෂිත. ඇත්තටම සැලුට් ගැහුවේ නැතුණාට නාවික හමුදාපති අනේ පුතේ කියලා කතා කරන්නේ. ඒ විදිහේ තත්ත්වයක් තමයි එකල නිර්මාණය වෙලා තිබ්බේ. කොහොම වුණත් නාවික හමුදා රගර් ටීම් එකට මුන් නාවික හමුදාවේ නුනත් අර තාත්තගේ බල පරාක්‍රමයෙන් මල පෙරේතයාගේ බල පරාක්‍රමයෙන් නාමල් රාජපක්ෂත් කිචිත් ඇතුළත් වෙනවා. එතකොට මේ වන විට ඒගොල්ලෝ ප්ලේ කරන්නේ කවුද? නාවික හමුදාවට. එතකොට
හැවුලොක් පිල ඉතා ප්‍රබල ලෙස ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන දක්ෂකම් පෙන්වන ටීම් එකක් හැටියට පත් වෙලා තිනවා. ඒකේ වසීම් තාජුදීන් තමයි දක්ෂතම ක්‍රීඩකයා. එතකොට වර එක තියෙනවා තරගයක් නාවික හමුදාව සහ හැවුලොක් තරගය අතර. අන්නේ තරගය තමයි තාජුදීන්ගේ ජීවිතයේ තීරණාත්මක තරගය බවට පත්වන්නේ. මං විස්තරේ කියන්නම් මෙන්න මේව. හරිද? නාවික හමුදා හැවුලොක් රගර් තරගයේ ජයග්‍රාහී පිළට කුසලානේ දෙන්න ආරාධනා කරලා තිබ්බේ තිරන්ති රාජපක්ෂට. තාජුදීන් තරග කළේ හැවුලොක් ක්‍රීඩා සමාජයට. යෝෂිත නාමල් රෝහිත ක්‍රීඩා කළේ නාවික හමුදා රගර් පිළට. තරගයේ මැද භාගයෙන් පසුව අතිශූර රගර් ක්‍රීඩකු තාජුදීන් නාවික හමුදා පිලේ සියලු බලාපොරොත්තු සුණු විසුණු කරනවා. ඒ කියන්නේ මුල භාගයේදී නාවික හමුදාව තිවුණු මට්ටමකට ඉදිරියෙන් ඉන්නවා. ඊට පස්සේ තාජුදීන්ගේ දක්ෂතා මත තමයි හැවුලොක් පිළ ඉදිරියට එන්නේ. ඔහු හැවුලොක් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය කරා රැගෙන යනවා. තම දරුවන්ට තමාගේ සුරතින් ජයග්‍රහී කුසලානේ දෙන්නාව ශිරන්තිගේ සියලු බලාපොරොත්තු කඩ වෙනවා. ගල්කිස්ස සාන්ත තෝමස් විදුවලේ සිටන කාලයේ සිටම රාජපක්ෂ පුත්‍රයන් 7-5කට ගණන් නොගන්න තාජුදීන් ඔහු සහභාගී වූ අවසන් රගර් තරගයේ ලැබූ ජයග්‍රහණයෙන් පසුව රාජපක්ෂ පුත්‍රයන්ගේ දැඩි වෛරයට ලක් වෙනවා. තාජුදීන් පැහැරගෙන යාමට පවා පැමිණියේ නාමල්ගේ මවට අයත් ඩිපෙන්ඩර් රථයේ වීමද දෛවෝපගත සිදුවීම. කිසිදු දිනක රාජපක්ෂ පුත්‍රයන් හිස නොනැමූ 26 හැවිරිදි අතිදක්ෂ රගර් ක්‍රීඩකයා අවසානයේ ඉලාට කඩා දත් උගුල්ලා ලිංගය තලා මරා දමනවා. පසුව සිරුර වාහනයට දමා පුලුස්සා දමනවා. මෙතනදී දැන් රාජපක්ෂ හොරු විශේෂයෙන් ශිරන්ති වේදිකාවටලා බල තරගයේ නරඹමින් ඉන්නවා. මම අර මුලදී කිව්වා වගේ නාවික හමුදා පිළ මුලින්ම ලකුණු මට්ටමේ ඉහළ මට්ටමක ඉන්නවා. දැන් ප්‍රතිවාදී පිළ තමයි හැවුලොක් පිළ. හැවුලොක් පිළේ බලය එන්න අඩු වෙගෙන යනකොට නමුත් අර දක්ෂ රගර් ක්‍රීඩකයා වන තාජුදීන් තමන්ගේ උපරිම ජවය දාලා නාවික හමුදාව අභිබවා තමන්ගේ අවසාන ලකුණ සටහන් කරනවා. අපිට නිකන් දැනගන්න ලැබිච්ච විදියට අවසානයේ ගෝලය තබා ට්‍රයි එක තබා ඊට පසුව වසීම් තාජුදීන් අවසානයේ පස්ස පෙන්නුවා කියලා ආරංචිය තියෙනවා වේදිකාව පැත්තට. ඒතර වේදිකාවේ ඉන්නේ කවුද? ශිරන්ති ඇතුළු මල පෙරේත ප්‍රභූවරුන් කියා ගන්නා උන් ටික. උන්ට එතනින් පස්සේ මල පනිනවා. ඒකත් එක්ක තමයි මේ මං කිව්වේ කියන්නේ මෙතන තාජුදීන් කවදාකවත් හිතන්න නැතුව ඇති මගේ අවසානය මේ විදිහට මේ තරගයත් එක්කම මගේ ජීවිතයේ පිළිබඳ තීරණයක් මේ කාලකන්ණි ටික ගණේ කියලා. අර පෙර වෛරයේද තියෙනවා තාජුදීන්ට විශේෂයෙන්ම ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ගොඩාක් හිටියා. කියන්නේ කාන්තාවන්ගේ ආකර්ෂණය හොඳට ලැබිච්ච කෙනෙක් තමයි තාජුදීන්. මම කිව්වේ ලස්සන හැඩි දැඩි කොල්ලෙක්. එතකොට තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙනවා. ඒ අතර හිටපු තරුණියක් තමයි යසාරා කියන්නේ. ඉතින් ඒ යසාරාගේ සම්බන්ධයත් එක්ක තිබිච්ච ඇසුරත් එක්ක ඊට පස්සේ කොහොම හරි යෝෂිත පසුව යසාරත් එක්ක සම්බන්ධකම් පවත්වනකොට අන්න අර ලප කැලලක් ගැන ලපයක් ගැන මේ පේන මානේ ලපයක් නෙමෙයි කකුලේ ලපයක් ගැන ඉදිරියට ඇදිලා එනවා මාතෘකාව එනවා. ඒකත් ප්‍රබල ලෙස මේ වෛරයයි ඒ වෛරයයි ඇගේ වෛරය වගේ. ඇගේ වෛරය 1 ඇගේ වෛරය 2 ඒවත් එක්ක ආවට තමයි අම්මන්ඩිට කියන්නේ අම්මේ අන්න බලන්නකො මූ රගර් වලින් කෙලිය විතරක් නෙමෙයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් කියලා අම්මන්ඩිට කියන්නේ. ඒකට අම්මන්ඩි ඉන්නවා අදිමානේ සහ අදි මාත්‍රාවේ බලයත් එක්ක. අදි මාත්‍රාවේ බලයත් එක්ක ඉන්න හෙරලිය නොහොස් කොහෙද හිටපු භාර්යාවක් ආර්යාව වෙලා තමන්ගේ මිනිහාගේ ස්වාම්පුරුෂයාගේ බලය යොදාගෙන තමන්ට උඩින් කපුඩෙක්වත් පියාඹන්න බෑ. මේ සමාජයේ අපි තමයි පොරවල්, අපි තමයි රජ්ජුරුව, රජ්‍යගේ අග බිසව මම මගේ පුත්‍රයන්ට කවුද යකෝ ඇඟිලි තියන්නේ එන්නේ? කවුද ලප කැලල් වලට අත තිබ්බේ? කවුද මගේ පුත්තු ප්ලේ කරන රගර් එකේ තවුන්ට ඇවිල්ලා රගන්න දෙන්න බෑ කියලා මේ ම්ලේච්ඡ ගැහැඩිය තීරණය කරනවා. ඒ නිසා තමයි අර කියන්නේ පෝල් දැන් තාජුදීන් ඝාතනයට සැලසුම් කරලා දැන් කජ්ජා අපි කියමු කජ්ජා කියලා කජ්ජාගේ දුරකථන වලුත් අපිට ඒ දවසේ කායකද දුරකථන සහ සම්බන්ධතාවය පැවැත්වුවේ කියලා පෝල් 42ක් අරලියගහ මන්දිරෙන් එතකොට රාජිතේ ප්‍රකාශ කරනවා ඒ කෝල් 42 මේ ආර්යාව තමයි ගත්තේ කියලා කෝල්. ඊට පසුව කියනවා තව පැත්තකින් ප්‍රබල දේශපාලඥයෙක්ගේ පුතෙක් කියලා කියනවා. එතකොට කාගේ නන්ද බං ඉන්නේ? අපිට ඕවා ප්‍රබල දේශපාලඥයෙක් කියනකොට එවක ඉන්න ප්‍රබලයා තමයි මහින්ද රාජපක්ෂ. එයාගේ පුතා තමයි දැන් ඔන්න අඩන්නේ නාමල් රාජපක්ෂ. හැබැයි තිරන්තිට ගැලවෙන්න බෑ. අපි කියන වගේ මේකේ මහා මොලකරු තමයි මේ ගැහණිය.
කවුද? ආර්යාව. කොහෙද ඉන්න භාර්යාව ඇවිල්ලා ආර්යාව හැටියට සදාම් හුසේන්ගේ පාලන කාලේ වගේ මුන් හිතන් හිටියේ. අද තොපි මොක්කුද යකෝ? තොපි මොක්කුද? නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතියට උඩින් කපුටෙක්වත් පියාඹන්න බැරි සයිස් එකට තමයි දැන් තියෙන්නේ. කියන්නේ නීතියට යටයි සියලු දේම. තොපි හිතන් හිටිය පර 70 නීතිය තොපිට පල්ලෙහා තියෙන්නේ. අනීතියද? ශ්‍රේෂ්ඨාධිකරණයේද? ඒවා පල්ලෙහා තියෙන්නේ. අපි රජ්ජුරුව උඩයි ගූබැල්ලියෝ උඩයි හිටියේ. දැන් ගූබැල්ලියොත් බිම රජ්ජුරුවොත් බිම යකෝ. ඒක හොඳට මතක තියාගන්න. කාලේ වෙනස් වෙලා තියෙනවා, තාලේ වෙනස් වෙලා තියෙනවා. වල් පරයිනි තොපි ඝාතකයෝ, ලේ පිපාසිත ඝාතකයෝ. ඝාතකයන්ට දඬුවම් ලැබිය යුතුමයි. මිනිසා කවුද බව මිනිසෙකු ලෙසින් දැක පල්හොරු අමනයන් එක්කොට එකට බැඳ වනසා දැමිය යුතු කාලය එළඹ ඇත.